Genting Highlands. අපි මේ අපේ හොටල් එකේ ඉස්සරහම තියෙන මොනෝරේල් එකට ආවා. මෙතන මොනෝරේල් එක මේ අද වෙලාව 6:40යි. අපිට බස් එකක් තියෙනවා කේල් සෙන්ට්‍රල් වලින්. ඉතින් අපි මෙතනින් කේල් සෙන්ට්‍රල් වලට ගිහිල්ලා එතනින් බස් එක අපි බුක් කරන්නේ ඊසි බුක් එකෙන් බුක් කරේ. ඒ බස් එකේ යන්න ඕනේ ජෙන්ටින් හයිලෑන්ඩ්ස් වලට. ඉතින් ජෙන්ටින් හයිලෑන්ඩ්ස් වලට යන බස් එක මම හිතන්නේ පැය දෙකමාරක් විතර යනවා. මෙහි ඉඳලා. මේ අපි කේල් සෙන්ට්‍රල් ඉඳලා. ටිකක් දුරයි. අපි මේ මෙතන අපි ඉන්න මේ මොනෝරේල් එක ටිකක් කරට වඩා වෙනස්. පොෂ් පාටයි. ඉගෙන වෙනම මේ ගේට්ස් දෙකක් තියෙනවා. මේක මම හිතන්නේ අලුතෙන් හදපු එකක් වෙන්න ඇති. පොඩ්ඩක් ගති. Ready for a smooth and stress-free journey? Tap your Pachinko card. Just make sure your card balance is top up and you are ready to explore with Rapid Card. Stand clear. Doors closing. බස් ස්ටේෂන් එක නේ මේක. ඔව්. මේ ටිකක් සීතලයි. ඔව්. පැයක් වගේ අතර දාවා අපි. පැය දෙකක් නේ පැයෙන් ආවා. ඔයාලත් එනකොට මේ දිගට ඇඳලා එන්නේ සීතලයි අතට. අපි යන්න බුක් කරපු කේබල් කාර් එකක් තියෙනවනේ. අපි බුක් කරපු කේබල් කාර් එකේ රිසිට් එක පෙන්නලා ඒක අපි ඇත්තටම මේ රිසෝට් වර්ල්ඩ් ඇප් එකෙන් බුක් කරේ. ඒක ඔයගොල්ලෝ බුක් කරන්නේ කොහොමද කියලා මම දාන්න විස්තරේ. කේබල් කාර් වර්ග දෙකක් තියෙනවා නේ. ගොන්ඩෝලා කියලා කියන්නේ ඒකට. මම නම් දන්නේ මෙයා තමයි බුක් කරේ. එකක් තමයි මේ normal gondola එක. හරිද? අනිත් එක තමයි glass floor gondola එක. එතකොට normal gondola එකේ යටින් මුකුත් නැ නිකන් floor එක තියෙන්නේ. glass floor එකක් තියෙන එකේ අපි උඩ කේබල් කාර් එකේ යනකොට බිම වීදුරු තියෙන්නේ. එතකොට පල්ලෙහාට යනවා. අපි බුක් කරේ glass floor gondola එක. යට බල බල යන්නේ. හැබැයි දැන් මීදු. පේනවද දන්නේ නැහැ. priority නේ. ඔයගොල්ලෝ එන්න ඕනේ මේ ලිෆ්ට් එකේ උඩටම නේ. ඔව් ලිෆ්ට් එකේ ආවහම උඩම ෆ්ලෝර් එකට එන්න ඒකේ ලේන්ස් තියෙනවා තුනක් විතර. අර ප්‍රයොරිටි ලේන් එක තියෙනවා. ඒක අර ඔයාලා බුක් කරන ටිකට් එක ගන්නවා. දැන් අපි ටිකට් එක බුක් කරද්දී ඔයගලන්ට අර ප්‍රයොරිටි ලේන් එක දාන්න පුළුවන්. ග්ලාස් ෆ්ලෝර් ගොන්ඩෝලා එක දාන්න පුළුවන්. නෝමල් එක පුළුවන්. ඔය කතන්දර තියෙනවා. ඉතින් අපි ග්ලාස් ෆ්ලෝර් නේ දැම්මේ. මේ අපි යාළුවෝ හතර දෙනා විතරයි ඉන්නේ ග්ලාස් ෆ්ලෝර් එකේ. ඉතින් සමහර එක තනි එකක යන්න පුළුවන් ඒක. ඉතින් එතන අර අපි ෆෝන් එකේ දාගෙන ආව ටිකට් එක ඩවුන්ලෝඩ් කරලා. ඒකට ලේසි QR එක ස්කෑන් කරා. ගොඩක් අය තමයි කරන්නේ. අම්මෝ එහෙම තමයි කරන්නේ. ඉතින් ගොන්ඩෝලාස් තියෙනවා. යා.
යන්නේ මාරම එක්ස්පීරියන්ස් එකක් මේක න. ලංකාවට තිබ්බම අපි 4 දෙනා විතරයි මේක ඇතුලේ යන්නේ. ඒකෙන් ඒ කියන්නේ ක්ලාස් ෆ්ලෝ ග්ලොන්ඩෝ වල එක බුක් කරලා තිබුණේ නැහැ අද. මේ උදේ පාන්දර හන්ද වෙන්නත් ඇති. පාර පේනවා අතේට මාර ලස්සනයි. ඉතින් මෙතන තියෙනවා දැන් චීන පන්සලක්. ඔය චීන පන්සල බලන්න මේ ගොඩක් අය බහිනවා. ඉතින් අපිත් මෙතනින් බහැලා චීන පන්සල බලලා ඊට පස්සේ ආයෙ ඉතුරු ටික උඩට යනවා. මේකේ මේ අර අපි කිව්වා වගේම මීදුම හොඳටම. උඩට යන්න තව මීදුම වැඩි පල්ලෙහානම් කොහොමද සීතලයි මේ වට්ට විදිහට. අද මේ මිස්ට් එක වැඩි හන්ද මේ ඔක්කොම අර දැන් මේ ග්ලාසස් එහෙම මේ වැඳිලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ ඉස්සෙල්ලා එහෙම අවුලක් තිබුණා දැන් වැඩි. මම දැන් වහිනවා එන්නේ. වහිනවද වන්ද නිකන් අමුතු විදිහට පැත්තනවත් එක්ක. හුලද කියන්නේ මේක හුලකට පැත්තෙනවා මාර විදිහට. මාර හුලකක් තියෙනවා. පන්සලට ආවේ නැහැ ස්ටේෂන් එකේ. ඔව් ඔව් මේ කියන්නේ පන්සලේ ස්ටේෂන් එකට ආවා. මේ පන්සලේ නම go over here. Right, thanks. මේ මීදුම මාර මීදුම. දැන් අපි පන්සලට යන්න ස්ටේෂන් එකෙන් බැස්ලා මේ පන්සලේ නම තමයි චීන් ස්වීට් ටෙම්පල්. දැන් අපිට චීනේව කියවෙනවා. චීන් ස්වීට් කේල්ස් ටෙම්පල්. දැන් අපි යන්නේ පන්සලට. මීදුම මාර විදිහට තියෙනවා. හරිම ලස්සනයි. පල්ලෙහාට යනවා ඉවරයක් නෑ. අපි මේ පන්සලකෝ කියලා බලවල ඉන්නේ මේ දැන් මම හිතන්නේ ලිෆ්ට් ආවා 4ක විතර පහළට. මේ ආද ඇත්තටම මේ ලිස්ට් එක වැඩිද අපි උදේ වැඩිද දන්නේ නෑ. දැන් වෙලාව 9:40යි. දැන් හාෆ් ෂීට් වගේ එළිය. ඒ වගේම සීතලයි. වට්ට සීතලයි.
කණ්ඩ එහෙම ඇවිස්සලා තියෙන්නේ මේ ලම්පාරට. මේ හුළඟ වැඩි මීදුමත් එක්ක හුළඟ වැඩි හැබැයි මාර ලස්සනයි පන්සල නම් ලස්සනයි ක්ලියර් වුණා නම් තවත් ලස්සනයි මේ ටිකක් මේ කාලේ වහිනවත් කියලා කිව්වා අපේ යාළුවා මේ කිව්වා මැලේසියා වලට ටිකක් වහින කාලෙත් එනවා මේ දවස්වල වහිනවා කියලා. ඒ කියන්නේ අර හින්දා මීදුම එක වෙලාවකට එනවා ඊට පස්සේ නැති වෙනවා. පොඩි වෙලාවකට ක්ලියර් වෙනවා. අපි ක්ලියර් වෙන වෙලාවට තමයි ටක් ගාලා එළියට බහලා මේ වීඩියෝස් ටිකක් ගන්න. මේ කියන්නේ මීදුම තියෙනලා යන්න බෑ. මේ ටිකක් සීතල නම් මාව නම් ගහගෙන යන සීන් එකක් වගේ. ඔයාලා එන්න කලින් මෙහි සීතල කොහොමද කියලා පොඩ්ඩක් බලලා එන්න. වෙදරක බලලා එන්න. එතකොට මේ ජර්කින් එකක් ජැකට් එකක් අනිවාර්යෙන් දාගෙන ඉන්න සීතල දගා ගන්න බැරියයි. එතන මාර හරිම ලස්සනයි ඉතින්. තව අපි මේ ගියේ නෑ. කන් දෙකත් වහගන්න පුළුවන් නම් හොඳයි. මේ මීදුමට කන් දෙකත් මේ නිකන් ඔක්කොම බ්ලොක් වෙලා යනවා. මම මේ කියන්නේ මෙච්චර මිස්ට් එකක් ෆීල් කරලා නෑ සිරිපාදේවත්. මේ අර අපි ලස්සන මේ වීඩියෝස් ටිකක් නම් ගත්තා. අපි නෙමෙයි මම ගිහිල්ලා ගත්තා. මෙයා ඇතුලින් දීලා ගියා. මෙයාට සීතලයි අමාරුයි. මම ගිහිල්ලා සීතලේ ගත්තා. ඔයගලන්ට වෙන්නන්න වීඩියෝස් ටිකක්. ඇත්තට මේ බුදුවිලිය මාරිම ලස්සනයි. මේ කියන්නේ අර ගොඩාක් අය මේ පේන්නේ නෑ මේ. ඔයගලන්ට පේන්නේ මෙතන බුදුවිලියක් තියෙනවා කියලා පේන්නේ නෑ. යනවා පන්සලේ උඩට. ඉතින් මීදුම තිබුණ නැත්නම් ඇත්තටම මාර ලස්සන දේවල් ටිකක් බලා ගන්න තිබ්බා. වටේටම ලස්සනට පේනවා. ඒ ටික පේන්නේ නැද හාෆ් ෂීට් එකක් වගේ සම්පූර්ණයෙන් මීදුම වැහිලා තියෙනවා. ඔව්. අපි මීදුම මැද්දෙන් අපේ වීඩියෝ එක ඉවර කරන කොහොමද මේකට ආවා. හරි කමන්නේ. අපි ආවද ඔව්. ඉතින් ඔයගොල්ලන්ගේ මේ එක වෙලාව තමයි එන දවසට මීදුම තියනවාද වහිනවාද කියන එක. කොහොමත් පොඩ්ඩක් කර වෙදේක රිපෝට් එක බලලා එන්න. එතකොට තවත් හොඳයි. මේ
නැත්නම් කොහොමද ඉතින් අද්දි ඇඳගෙන පොඩක් සීතල පැත්තකට ලෑස්ති වෙලා එන්න. මෙතන මේ පන්සල තියෙන්නේ මේ මට්ටමේ ඉඳන් අඩි 4600ක් උඩින් තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. එතකොට මේ පන්සලෙන් කියන්නේ අපි යන ගොන්ඩෝලා එක පන්සල ගාවින් නවත්තනවා. නැත්නම් ඔයගොල්ලන්ට බහින්න පුළුවන්. බහැලා පන්සල බලලා අපහු මේ ගොන්ඩෝලා එක තියෙන මේ ස්ටේෂන් එකට මෙන්න මේ විදිහට ලිෆ්ට් එකේ යන්න තියෙන්නේ. ලිෆ්ට් එකේ ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ආවානා ස්කයිවේ උඩ තියෙන මේ ජෙටින් අයිලන්ඩ් තීම් පාක් එකට යන්න. ඉතින් අවුට්ඩෝර් තීම් පාක් එකකුයි ඉන්ඩෝ තීම් පාක් එක දෙකක් තියෙනවා. අපි දන්නේ අවුට්ඩෝර් තීම් පාක් එකට යන්න පුළුවන්ද කියලා මේ වහින ප්‍රයිවේට් එකත් එක්ක. අපි කොහොම හරි ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අපි යන ටික මොනවද කියලා. අවුට්ඩෝර් තීම් පාක් එකට එක ටිකට් එකක් ගන්න ඕනේ. ඒක ගත්තාම ඔක්කොම ඇක්ටිවිටීස් වලට ඒක ගණන් මම හිතන්නේ ඉන්ඩෝ තීම් පාක් එකේ මම හිතන්නේ සෙපරේට් ටිකට්ස් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු ජෙන්ටින් අයිලන්ඩ් වල උඩම තියෙන තීම් පාක් එකේ ඉඳන්. මෙයාට hina වෙන්න ගියාම hinaව නවත්ත ගන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ ජාතියම තව එක්කෙනෙක් හිටිය අපේ සෙට් එකේ. අද තමයි දැනගත්තේ. අද තමයි දැනගත්තේ. මේ මෙතනින් උඩ වගේ. එතනින් උඩ තමයි. ෆයිනලි ජීවිත අවදානමක් අරගෙන ස්කයි ඇවිනියු එකේ තියෙන හොඳයි තෙමිලා පන්සලේ සනීපයි උගුරක් පොඩ්ඩක් විතර මේ තියෙන්නේ මේ shopping complex එක. මේකේ branded items තියෙනවා ගන්න.